ඉතින් අපි කවුරුත් ආස මූවි එකක් තමයි Ice Age කියන්නේ. පොඩි කාලේ ඉඳන් නිවාඩු කාලයක් ආවහම අනිවාර්යෙන් Ice Age අපේ ටීවී වල පවා ගියා. ඉතින් මාරම ආසාවෙන් ඉඳගෙන බලපු ඒ වගේම ලෝකේ පවා ගොඩක් ප්‍රසිද්ධ කාටුන් එකක් තමයි Ice Age කියන්නේ. ඉතින් මේ වෙද්දි Ice Age සම්පූර්ණ කතා පහක් ඇවිල්ලා තියෙනවා මං කියන්නේ ස්ටෝරි ලයින් එක යන. ඉතින් ඒත් එක්කම ඔන්න අලුත් අපිට ආරංචියක් ආවා සහ මේ වෙද්දි ඔෆිෂියල් ට්‍රේලර් එකකුත් නිකුත් වෙලා තියෙනවා. 2027 එන්න නියමිත Ice Age 6 එහෙමත් නැත්නම් Ice Age Boiling Point කියන අලුත්ම කාටුන් එක. අලුත්ම කතා මාලාව. ඉතින් මේ සම්බන්ධව තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයාලා ගොඩක් විස්තර දැනගත්ත හැකි මේක එන්නේ කවදාද මේක මොන වගේද ඔය තව ගොඩක් දේවල්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලලා ඔයත් ඒවා දැනගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම කියන්නම් මේක නිර්මාණය කරන්නේ කවුද කියලා. ඉතින් මේක මේ 6 මූවි එක සම්පූර්ණයෙන්ම හදන්නේ Disney සහ 20th Century Animation කියන ආයතන දෙක එකතු වෙලා. ඉතින් ඒ හින්දා ගොඩක් මේක මේ සැරේ සාමාන්‍යයෙන් කලින්ට වඩා රූපවල අමුතුම වෙනසක් තියෙනවා. ඒක ලොකුවට හොයන්න බෑ. හැබැයි නිකන් ග්‍රැෆික් වලින් පොඩි වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කතාව ලස්සනට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේකට එන චරිත කවුද කිව්වොත් මැනි සීඩ් ඊට පස්සේ අර පස්වැනි මූවි එකේ හිටපු බක් ඒ වගේම අනිත් හිටපු අර ඔක්කොම සෙට් එක මේකෙත් ඉන්නවා. ඒ වගේම තමයි මේකේ මේ ඉංග්‍රීසි ඔරිජිනල් කලින් මූවිස් වල හඬ ගවපු අයම තමයි මේ 6 මූවි එකටත් හඬ ගවන්නේ. ඉතින් දැන් මම කතා කරන්න හදාන්නේ ටිකක් විශේෂ දෙයක්. ඒ කියන්නේ මේ 6 එක මොන වගේ වෙනවද කියලා. ඉතින් අපිට කලින් මූවිස් වල බොහෝ දුරට පස්වෙනි එකේ ඇරෙන්න අනිත් එක බලා ගන්න පුළුවන් උනේ මේ හිමේ තියෙන පරිසරයක්. ඉතින් Ice Age කියන්නේ ඒකයි. කොහොම හරි පස්වෙනි මූවි එකේ අර බක් එහෙම ඉන්න එකේදී යාලා පොඩ්ඩක් අර වනාන්තරයක් එහෙම තිබ්බා. ඉතින් අර අයිස්ම නැති වෙන ලොකේෂන් ටිකක් තිබ්බා. කොහොම හරි මේ 6 මූවි එකේ දැන් මේ ට්‍රේලර් එක තමයි ඔයා මේ දකින්නේ. ඉතින් ට්‍රේලර් එක පටන් ගද්දිම අර පීච් ගෙඩියක් හොයන ලේනයි ඒ පීච් ගෙඩියයි මේ දුමක් මැද්දෙන් උඩ එනවා. ඒ වගේම තමයි ඊට පස්සේ අර අපේ කතාවේ සුපුරුදු සෙට් එකත් මේ විදිහට එතනින්ම උඩට යනවා. ඉතින් මේකේ නම වෙන්නේ අර මං කලින් කිව්වා වගේ Boiling Point. ඉතින් ඒ නිසා බොහෝ විට මේක මේ ගිනි කන්දක් වගේ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි අර මේකේ මේ මූවි එකටම ආවේනික පරිසරයෙන් මිදිලා වෙනම ලුක් එකක් ගනි. ඉතින් මේ ට්‍රේලර් එකේ තියෙන තොරතුරු අනුව ඔය වගේ දෙයක් තමයි කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ට්‍රේලර් එකේ අවසානයේට අලුත් සමාජිකයෙක්වත් දැක ගන්න පුළුවන්. මට මතක විදිහට නම් මතකය නිවැරදි නම් මෙයා පහෙත් හිටියද මන්දා ෂුවර් නෑ. හැබැයි කොහොම හරි මයා අලුත් සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ සෙට් එක තමයි මේ 6 වෙනි මූවි එකේ අපිට දැක ගන්න පුළුවන් මේන් කැරක්ටර්ස් ටික. ඉතින් ඒ නිසා Ice Age බලන්න ඉන්න ඔයාලටත් පොඩි ඉගියක් දැන් තේරෙනවා ඇති. ඒ කියන්නේ මේක සාම්ප්‍රදායික පරිසරයෙන් මිදලා පොඩ්ඩක් වෙනම ලුක් එකක් ගන්නවා කියලා. දැන් ඉතින් අපි කතා කරමු මේක කවදා වගේ රිලීස් වෙයිද කියලා. සාමාන්‍යයෙන් ඩිස්නි එක කියලා තියෙන. ඒ කියන්නේ මේක මේ හදන බිල්ඩ් කරන කම්පැනි එක කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක 2026 අග හෝ 2027 අවුරුද්දේ ජනවාරි ජූලි මාසෙත් අතර එනවා කියලා. ඉතින් ඔහොම කියන ඒවා සාමාන්‍යයෙන් අර අවසානකම් වගේ තියෙන හින්දා සාමාන්‍යයෙන් පොඩි අයිඩියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 2027 ජූලි මාසෙට කිට්ටුව වගේ මේක රිලීස් වෙයි කියලා ෂුවර් නෑ. හැබැයි සමහර තැන්වල තියෙනවා මේක පෙබරවාරි ගණන් එනවා කියලා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ. කොහොම වුණත් මේක හරිය තව දවස් 100ක් 200ක් ඇතුළත අනිවාර්යෙන්ම රිලීස් වෙයි. ඉතින් අපිට ඉංග්‍රීසි මූවි එක බලන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඒ ඇවිල්ලා දවස් 2-3ක් යද්දී මේක සබ්ටයිටල් එක අපිට අපි සබ්ටයිටල් එක ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් වලින් මේ මූවි එක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මේක වෙනුවෙන් බලාගෙන ඉන්න ඔයාලට තමයි මේ පණිවිඩය ගෙනාවේ. ඉතින් මේක කොයි වගේද කියන්න. ඉතින් දැනට මේකේ එක ට්‍රේලර් එකයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ කොයි වගේ දෙයක්ද කියලා මම ඔයාලට කිව්වා. ඉතින් තව ට්‍රේලර් එකක් හෝ තව මොකක් හරි තොරතුරක් ආවොත් අනිවාර්යෙන්ම මේ channel එකට වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒ නිසා ඔයා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් guys එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමුගන්න තමයි හදන්නේ. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනෙකටම සුබ දවසක් වේවා.